මෙරට කාන්තාවන්ට වැළඳෙන පිළිකා අතර පස්වැනි ස්ථානයේ පසුවන ගැබ්ගෙල පිළිකාව හඳුනා ගැනීම සහ ඊට අදාළ ප්‍රතිකාර සේවා කාර්යක්ෂමව සිදු කිරීම සඳහා අතිනවීන කොල්පොස්කොපි යන්ත්‍ර 12ක් මෙරට ප්‍රතිකාර කටයුතු සඳහා මේ වසරේ දැනටමත් රෝහල් පද්ධතියට එක් කර ඇති අතර ලබන මාසයේ තවත් යන්ත්‍ර 6ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. මෙම එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් ලක්ෂ 60ක් වන අතර මේ සඳහා රුපියල් මිලියන 72කට අධික මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැය කර තිබේ. අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, යාපනය, කුරුණෑගල, දසොයිසා කාන්තා රෝහල, මහනුවර, ගම්පහ, මාතර, මොනරාගල, පුත්තලම, හම්බන්තොට යන දිස්ත්‍රික්වල ප්‍රධාන රෝහල්වල මේ වන විටත් එම යන්ත්‍ර ස්ථාපිත කර තිබේ. එළඹෙන ජුනි මාසය වන විට තවත් පොල්කොස්කොපි යන්ත්‍ර 6ක් අම්පාර, රාගම, කළුතර, කුලියාපිටිය, මාතලේ සහ වවුනියාව යන ශික්ෂණ හා දිස්ත්‍රික් මහ රෝහල්වල ස්ථාපිත කිරීමටද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබේ. එම යන්ත්‍ර සඳහා රුපියල් මිලියන 42කට අධික මුදලක් වෙන් කර ඇත.